අද අපිට විදුලිය නැති දවසක්. ඉතින් මම හිතුවා මගේ කිචන් එක පැත්තේ තියෙන පොඩි ගාඩන් එකේ මගේ රෙසිපි එක අද කරන්න. අද මම එකතු වෙන්නේ ඔයාලත් එක්ක බණ්ඩක්ක වලින් හදපු රෙසිපි එකක් එක්ක. මම බණ්ඩක්ක ටිකක් අරගෙන හොඳට සෝදලා මේ විදිහට පාට නොවෙනස් වන පරිදි මම මේ විදිහට ඒ ටික විනාඩි 2-3ක් ස්ටීම් කරගන්නවා. මේ තියෙන ස්ටීම් කර ගැනීමෙන් පස්සේ බලන්න කොළ පාට වෙනස් වෙන්නේ නැතුව ස්ටීම් කරගෙන තියෙනවා. ඉන්පස්සේ මම මේක වෙනත් භාජනයකට දාගන්නවා. භාජනයට දාගෙන මම මේක කූරක් වගේ එකක් අරගෙන මේ විදිහට දිගට මම මේක ඉරා ගන්නවා. ඉන්පස්සේ මම වෙනත් භාජනයක් ගෙන ඒකට රතු මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු ටිකක් හා තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම chili sauce ටිකක් හා oyster sauce ටිකකුත් මේකට එකතු කරගෙන මේක හොඳට මම මේ විදිහට මිශ්‍ර කරගන්නවා. අවශ්‍ය නම් වතුර ටිකකුත් එකතු කරන්න පුළුවන්. ඉන්පස්සේ මම මේ මිශ්‍රණය අර බණ්ඩක්කවල හොඳට මේ විදිහට තවර ගන්නවා ඇතුළටත් හොඳට කාවදින විදිහට. බණ්ඩක්ක ටික දිගට ඉරාගත් නිසා මේක ඇතුළට හොඳට මේක උරා ගන්නවා. දැන් මම මේ ටික ඒ භාජනීයම තියලා පැත්තකින් තියා ගන්නවා. ඒ අතර මම තවත් භාජනයකට බිත්තර දෙකක් මේ විදිහට කඩලා දාගෙන ඒකට ගම්මිරිස් කුඩු ටිකක් හා ලුණු කුඩු ටිකක් මම මේ විදිහට එකතු කරගෙන හොඳට බීට් කරගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් මම කරන්නේ පෑන් එකක් ලිප තබා ඒකට පොල් තෙල් ටිකක් එකතු කර රත් වෙන්නට හැර අර හදාගත්තු බිත්තර මිශ්‍රණයෙන් ටික ටික දමා මේ විදිහට මම ඔම්ලට් එකක් විදිහට හදා ගන්නවා. එහි දෙපැත්ත නවා බණ්ඩක්ක එකින් එකගෙන මේ විදිහට මම මේ ඔම්ලට් එකේ මම මේ විදිහට රෝල් කරගන්නවා. දැන් මම බණ්ඩක්ක සියල්ලම මේ විදිහට හදාගෙන අවසానයි මම ඒක මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. දැන් මම තවත් භාජනයකට කෝන්ෆ්ලවර් මේසැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකටම ලුණු ටිකක්, පොල් තෙල් ටිකක් හා රතු මිරිස් කුඩු ටිකකුත් වතුර චුට්ටකුත් මේකට එකතු කරගෙන මම මේ විදිහට මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මම මෙතන අරගෙන තියෙනවා කෝන් ෆ්ලෙක්ස් ටිකක් කුඩු කරගෙන. ඔයාලට පාන් කුඩු ටිකක් උනත් ගන්න පුළුවන්. ඉන්පස්සේ මම අර හදාගත්තු බැටර් එක අර බණ්ඩක්කවල මම මේ විදිහට හොඳට දවට ගන්නවා. නැවතත් පොල් තෙල් ටිකක් රත් කරගෙන අර හදාගත්තු බණ්ඩක්ක ටික අර කෝන් ෆ්ලෙක්ස් වල දවටගෙන මම මේ විදිහට හොඳට ගැඹුරු තෙලේ සියල්ලම බැද ගන්නවා. දැන් ඔක්කොම මේ විදිහට බැදිලා ඉවරයි. බලන්න ලස්සනට බැදිලා තියෙනව නේද? ඇත්තටම මම මේක හිතලා හදපු කෑමක් ඒ උනාට රසටම ආවා. ඔයාලට වෙනසකටත් එක්ක විශේෂ අවස්ථාවකට උනත් මේක හදා ගන්න පුළුවන්. හරිම ලේසි, හරිම පහසුයි. වෙනස්ම විදිහකට හදපු රසම රස කෑමක්. ඔයාලත් ගෙදර හදලා බලන්නකෝ ගෙදර අය අකමැති වෙනවද කියලා. මේවා අත්හදා බැලීම් තමයි. ඒ උනාට ඇත්තටම රසයි.